ඔන්න අලුත් අවුරුද්දක් දැන් ළඟ වෙනවනේ. ඉතින් හැම අවුරුද්දෙම සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් අපේ ඉස්කෝලේ ලස්සන අවුරුදු පොලක් තියෙනවා. මේ අවුරුද්දේ මාර්තු 28 වෙනිදා අපේ අවුරුදු පොල පුරුදු විදිහටම පවත්වනවා. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ අපි ආයෙමත් ඉස්කෝලේට ගියා. මේ 2026 විසක අවුරුදු පොල උදේ ඉඳන්ම හරිම ලස්සන විශේෂාංග ගොඩාක් සංවිධානය කරලා තිබුණා. විශේෂම දේ තමයි අපේ ආදි ශිෂ්‍යයන් වගේම ඉස්සර ඉඳලම අපේ ඉස්කෝලේ හිටපු ගුරුවරු ගොඩාක් දෙනෙක් මේ අවස්ථාවට සහභාගී වුණා. අපේ අවුරුදු පොලේ අනිවාර්යයෙන්ම තියෙන අංගයක් තමයි මෙහෙන්දි අඳින එක. ඉතින් මාත් මෙන්න මේ විදියට මගේ නමේ මුල් අකුර ඇඳගත්තා. එතකොට මේ තියෙන්නේ අපේ යාළුවෙක්ගේ ස්ටෝල් එකක්. ඉතින් අපි ගියාට පස්සේ එයා අපිට රස බන් එකක් හදලා දුන්නා. ඇඳුම් පැළඳුම් රස කැවිලි විතරක් නෙවෙයි මේ වගේ කියුට් ඊස්තරික් අයිටම්ස් උත් තිබුණා. මේ තියෙන්නේ අපේ මෑන් හෝල් එක. මෙතන කොච්චරනම් ලස්සන මතක ඇතිද? මට මතක් වුණා මීට අවුරුදු 10කට විතර කලින් 2015 2016 කාලෙදී අපේ OG එකේ රික්වෙස්ට් එකකට මම මේ වගේම වීඩියෝ එකක් කරා අවුරුදු පොලට. ඒ රූපවාහිනියේ ළමාපුවත් වෙනුවෙන්. ඉතින් අවුරුදු 10කුත් ගිහිල්ලා නේද? මම මේ වීඩියෝ එක පටන් ගත්තෙත් ළඟ වෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට වගේ මොකක් හරි එකක් කියලා. ඇත්තටම හරිම සතුටු දවසක්. මොකද ඉස්කෝලේ කාලේ යාළුවෝ කොට දෙනෙක් ඔන්න අද සෑහෙන කාලෙකින් හම්බුණා. ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ නිවාඩු දවසක් යනකම් කොච්චරනම් බලන් ඉන්නවද? හැබැයි දැන් අපි ආයෙමත් ඉස්කෝලේ යන දවසක් යනකම් බලන් ඉන්නවා.